මැමත් කියන්නේ අපේ අලියා වගේ 8 ගුණයක් විතර ලොකුයි. 8 ගුණයක් ලොකුයි. ස්මයිලඩොන් කියන්නේ අපේ ව්‍යාග්‍රය වගේ 4-5 ගුණයක් ලොකු සතෙක්. දැන් ඔබ කැමති සෑම එළවලු පළතුරක්ම නැවුම් බවින් සහ අඩුම මිලට කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි. මැමත් ගැන කියන්නකෝ අපිට. මැමත් අර මං කලින් කිව්වා වගේම සාමකාමී. එයා හැබැයි මෙයාද? ඔව්. එයාලා දැන් පහර දෙනකොට බලන් ඉන්නෙත් නෑ බෑ. දැන් ස්මයිලඩොන්ලා 4-5 දෙනා එල්ලුණාට එක්කෙනෙක් හරි ඔළුවට නැග්ගොත් විතරයි මෙයාව වටන්න පුළුවන්. මොකද නැත්තම් මෙයාට පුළුවන් මෙයාගේ දලෙන් ගහලා උම බිම දාන්න. කියන්නේ මෙයා විශාලද මේ දැන්? ඔව් ඒ කියන්නේ ස්මයිලඩොන් කෙනෙක්ගේ සයිස් එක වගේ 10 ගුණ. ඒ කියන්නේ අපේ සාමාන්‍ය කොටියෙක්ගේ අලි ඇතෙක්ගේ සයිස් එක බලන්න. හැබැයි කොටියට වඩා පොඩි ස්මයිලඩොන්. ඒ කියන්නේ මෙයාත් එක්ක බලද්දි මමත් එක්ක බලද්දි. ස්මයිලඩොන් කෙනෙක් කෙනා ලොකු එක්කෙනෙක් නෙමෙයි. නෑ ඒ කියන්නේ දැන් අපේ සාපේක්ෂව. ඔව් ඒ කියන්නේ සාපේක්ෂව දැන් මේ මමත් කියන්නේ අපේ අලියා වගේ 8 ගුණයක් විතර ලොකුයි. 8 ගුණයක් ලොකුයි. ඔව්. ස්මයිලඩොන් කියන්නේ අපේ ව්‍යාග්‍රය වගේ 4-5 ගුණයක් ලොකු සතෙක්. ඉතින් එතකොට නේ මේ සේබටු. සේබටු නේ. ඔව්. ස්මයිලඩොන්ගේ අතන අර බෙල්ල ගාගෙන තියෙන තව ලොම් ලේයර් එකක්. ලෝම තියෙනවා නේ. ඔව් මෙතන මෙහෙම ඇතුළට එළියට පැනලා තියෙනවා වගේ මුණ පැත්තට. ඔව්. ඒ වගේ මේ පිටිපස්සට තියෙනවා. ඉතින් එහෙම තමයි යාළුවා හොයන්න පුළුවන්. මෙයා 4-5 ගුණයක් ලොකු සතෙක්. එතකොට ඒගොල්ලොන් කොච්චර පැන්නත් ඔළුවට නැග ගන්න බැරි වුණොත් බායි තමයි. බායි තමයි. ඔව් උඩින් යන. ඒ ඉතින් දලයක් කොච්චරද කියලා හිතන්නකො. දැන් සාමාන්‍ය ඇතෙක්ගේ දලයකින් කොටියට ගැවුවොත් ඉසික් වෙන්නේ. අර ඇතා වගේ දෙකක් විතරයි. දැන් ඒ මේ සේබටු ස්මයිලඩොන් කෙනෙක්. එතකොට මෙගලොසරස් කියන්නේ? මෙගලොසොරස් කියන්නේ කිඹුල්ලොන්ගේ ආදිතම කෙනා. හැබැයි එයාට කිඹුලෙට්ට වගේ කකුල් නෑ. කිඹුලෙට්ට වගේ කකුල් නෑ. නෑ. එයාගේ තියෙන්නේ මෙයාද? නෑ. ඈ? නෑ. නෑ. නෑ මේ ඉන්නේ යූටරැප්ටර් කෙනෙක්. යූටරැප්ටර් කෙනෙක්. රයිට්. අරයා නෙවෙයිනේ. මෙගලොසොරස් වතුරේ ඉන්නේ. වතුරේ ඉන්නේ මාළුවෙක්ගේ වගේ ලොකු අරල් තියෙනවා. මෙයා තමයි ඒ කාලේ ඉන්දිය ලොකුම ප්‍රෙඩටර්. ඒ කියන්නේ ඉන්දිය ඩයිනසෝර්ලා ලොකුම සයිස් ප්‍රෙඩටර්. එයා තමයි මුළු මේ මූදම රජ කරේ ඒ කාලේ. මූදම රජ කරේ එයා තමයි. ඔව්. එතකොට හැබැයි දැන් ස්මයිලඩොන්ට හිටියද ප්‍රෙඩටර් කෙනෙක්? ස්මයිලඩොන්ට ප්‍රෙඩටර් කෙනෙක් හිටියා. කවුද? නෑ සේබටූත් ප්‍රෙඩටර් කෙනෙක් හිටියා ස්මයිලඩොන්. ස්මයිලඩොන් ස්වභාවිකව මැරුන්නේ නැත්නම් මැමත් කෙනෙක්ගෙන් ගුටි කාලා තමයි මැරෙන්නේ. ජීවිතයට කෝටියක්